හැමදාම එහෙම ස්ට්‍රයික් නැති ආණ්ඩුවක් නෑ හදාගත්තේ කට්ටිය. දැන් ලස්සනට ස්ට්‍රයික්. දැන් ලස්සන මිනිස්සු රස්තියක්. නැත්නම් දීපු මිනිස්සු ඔළුවේ අත ගහගෙන හඬන්න ඕනේ. නොදීපු අපි නම් කනගාටු වෙන්නේ නෑ. ඔය විතරක් නෙමෙයි. තව ඉස්සරහට උන්ට වැඩි වෙයි. දැන් මේ වැඩිහිටි දීමනාව නෑ. මාසේ මේ අන්තිම දවස වැඩිහිටි දීමනාවේ ප්‍රශ්නේ නිරවුල් වුණ නැත්නම් 31 වෙනිදා වෙනකොට ඇත්තටම සංවිධානය කරගෙන අපි බහිනවා පාරේ. බැහැලා මොකද ඒ කරපු අපරාධේ කෙනෙක් අපිත් අහන්න. නිකන් ඉන්නේ නැහැ. වෙඩි කෑවත් අහන්න තියෙන දේ නම් අහන කෙනෙක් තමයි මම. කැපැලිස්ට් එකක් තියෙනවා. ඒකත් හොඳයි. කන්තෝරු ගිහිල්ලත් වැඩක් නැහැ. ඉතන දේවල් නම් ඉතින් ගොඩයි කියන්න කනගාටුයි. අවසානෙට කියන්න තියෙන ඒ ටික මේවා කියලා කරගන්න. හැමෝම එකට. දැන් කමන්න. දීපු අය නෑ. කවුරුත් දීලා නෑ. අපි අවංකව කියනවා. වැඩිහිටි දීමනාව අද 20 කීයද? 9. වැඩිහිටි දීමනාව තව ලැබිලා නැහැ. මිනිස්සු යනවා ආපහු වෙනවා. ඒ මිනිස්සු ඒකෙන් දහස බලාපොරොත්තු තියාගෙන හිටිය ඔළුවේ. එහෙම 5000යි තිබුණේ. 5000 නවත්තලා. දැන් මේ බරන්ඩාවේ දාලා තියෙනවලු. අපි නම් දුන්නේ නැහැ වැඩියෙන් ගන්නවත් තිබිච්ච එකක් නැහැ. බේත් ගන්නත් මගේ මහත්තයාට මේ සතිය රුපියල් 2200ක් වුණා බේත් ගන්න මේ දැන් ක්ලිනික් ගිහිල්ලා එන්නේ. තිබුණෙත් 5000යි. ඉන්නේ තාත්තා ගෙදර 5000ක් නවත්තන. ආයෙ මොන කතාවද? ලස්සනයි. මේවා තමයි රටේ සිදුවිය යුතු දේවල්. අපි ඔයාලට හරි කැමතියි.